මැයි මස 21 දින කාලගුණ අනාවැකිය. පුවත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ. පෑන් පැය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. නිරතදිග මෝසන් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. බස්නාහිර සබරගමුව වයඹ මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරු සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර පුත්තලම නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවේ. උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේ සහ අම්පාර මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ වයඹ උතුරු මැද උතුරු සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40ක් පමණ තරමක තද සුළං ඇතිවේ. ගිගුරුන් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනුතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරුණාවෙන් ඉල්ලා සිටිනු ලැබේ.